කොහොමද යාළුවනේ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මං අද ඔයාලට අරන් ආවේ මහමෙවුනා උයනේ පිහිල්ලා තියෙන සමාධි බුද්ධ ප්‍රතිමා 3ක් පිළිබඳවයි. ඉතින් ඔයාලත් බලන්නකෝ ඔයාලා මේ 3න් කීයකට ගිහින් තියෙනවද? ඒ වගේම කීයක් දැකලා තියෙනවද කියලා. මේ මල් හරි ලස්සනට හැම තැනම පිරලා තිබ්බා. ඉතින් මට හිතුණා ඔයාලටත් බලන්න වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මේවට කියන්නේ නම් ඇත්තටි ශාකය කියලාලු. ඒ වගේම මේක බෙහෙත් ඖෂධයක් කියලා තමයි මට දැනගන්න ලැබුණේ. ඉතින් ඔයාලත් මේ ගැන දන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනුරාධපුරයේ පිහිටලා තියෙන කුට්ටම් පොකුණේ ඉඳන් ඒ මාර්ගයේ ටික දුරක් එද්දි තමයි අපිට සමාධි බුද්ධ ප්‍රතිමාව හම්බ වෙන්නේ. මේ සමාධි බුද්ධ ප්‍රතිමා 3ම පිහිටලා තියෙන්නේ මහමෙවුනා උයනේ. ඒ වගේම මේ සමාධි බුද්ධ ප්‍රතිමාට යාබදව පිහිටලා තියෙනවා අබේගිරි විහාරස්ථානය. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම අබේගිරිය ගැන කතා කරන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ එකකින් ඔයාලට අබේගිරිය ආරම්භ වුණේ කොහොමද, ඒ වගේම මේක නිකාය භේදයට හේතු වුණේ කොහොමද කියලා සවිස්තර විස්තරය ඇතුව වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒකට ගිහින් බලන්න. අබේගිරියේ සිට නැගෙනහිරට විහිදෙන මාර්ගයේ දකුණු පස අනුරාධපුර සුප්‍රකට සමාධි බුදු පිළිම වහන්සේ දැකගත හැකියි. මෙම බුදු පිළිමය මහමෙවුනා උයනේ පිහිටා තිබෙන බවට ජනතාව අතර විශ්වාසයක් පවතින අතරම සමාධි බුදු පිළිමය සහිත ගොඩනැගිල්ල අබේගිරි විහාරයට අයත් කපාර මූලයේ වූ බෝධිගරය ලෙසද ඇතැමුන් විශ්වාස කරනවා. සමාධි බුද්ධ ප්‍රතිමාව විශිෂ්ට නිර්මාණාත්මක ලක්ෂණ පිළිබිඹු කරන ප්‍රතිමාවක් ලෙස සලකනු ලබනවා. වීරාසනයෙන්ද සමාධි මුද්‍රාවෙන් යුතු මෙම බුද්ධ ප්‍රතිමාවේ සිවුර ඇඟට ඇලී ගිය ස්වරූපයෙන් යුතුව නිර්මාණය කර තිබෙනවා. බුදු ගුණය මැනවින් නිරූපණය කරන මෙම බුද්ධ ප්‍රතිමාව ඉන්දීය අගමැතිවරයෙකු සේනීරුතුමන් විසින් අගය කර තිබෙන අතරම බෝධිගරයක් පිහිටා ඇති ශ්‍රී ලංකාවේ අති විශිෂ්ටතම බුදු පිළිමය ලෙස සැලකෙනවා. ගුප්ත කලා ශෛලයෙන් නිමවා ඇති අතරම බුද්ධ ප්‍රතිමාව පිහිටා තිබෙන බෝධිගරය සිව් දිශාවේ බුදු පිළිම 4ක් පිහිටා තිබූ බවට සාධක හමු වෙනවා. එහි බෝධීන් වහන්සේ රෝපණය කර තිබූ ස්ථානය පෙකාරය මැද ගඩොලෙන් බැඳි වලක්සේ අදත් දිස් වෙනවා. මේ බෝධිගරේ අද ඉතිරිව ඇත්තේ සුප්‍රකට සමාධි බුදු පිළිම වහන්සේ පමණයි. සමාධි බුදු පිළිමය නෙලා ඇත්තේ ඩොලමයිට් හෙවත් හුණුගල්නුයි. මේ පිළිම වහන්සේ සොයාගෙන ඇත්තේ 19 වන සියවසේ අගභාගයේදී පමණයි. ඒ වන විටත් මෙම ස්ථානය වනයේ යට වී පිළිම වහන්සේ විනාශ වී තිබී ඇති අතර පිළිම වහන්සේ නැවත ගොඩගෙන ස්ථාපිත කරනු ලැබීමේදී නාසය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. මේ විශිෂ්ට බුදු පිළිමය අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් නිර්මාණයක් බව මහාචාර්ය සෙන්රත් පරණවිතානසේම මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගේ යන විද්වතුන් පෙන්වා දී තිබෙනවා. කෙස් පැටිය හිස් මුදුනට ගුලිකර දක්වන උෂ්ණික ලක්ෂණ මෙහි නැහැ. ඒ වෙනුවට ඇත්තේ වටකුරු හිස සහ පිරුණු නළල් තලයයි. සිරුර ශරීරයට ඇලී තිබෙන අතර ඒවා මහා විහාරික බුදු පිළිමවල ලක්ෂණ වෙනවා. පිළිම වහන්සේගේ පාද පමණට වඩා දිගට නෙලා තිබෙනවා. ශරීරය හා සලකන විට ගෙල පෙදෙස මදක් තරබාරු බවක් පෙන්눔 කරනවා. පසු කාලයක බුදු පිළිමයකට එක් වූ කේතු මාලාවද අනුරාධපුර සමාධි බුදු පිළිමේ නැහැ. මේ නිර්මාණාත්මක ලක්ෂණ අනුව සමාධි බුද්ධ ප්‍රතිමාව අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් බුද්ධ ප්‍රතිමාවක් ලෙස අපට සැලකිය හැකියි. ධාතුසේන රජතුමා අබේගිරියේ බෝගයට වම්පසින් මෛත්‍රී බෝසත් පිළිමගයක් කරවා රාජ්‍ය ආභරණ පැලැන්දූ බව මහාවංශයේ සඳහන් වෙනවා. මෙය එම ගුහය විය යුතුයි. මෙහි තිබී හුණුගල් බෝසත් පිළිමයක කොටස් හමු වී තිබෙනවා. අබේගිරිය පසු කරමින් සඳකඩ පහණ දෙසට එන විට අබේගිරි විහාරයේ භික්ෂු ආවාසවල නටබුන් රසක් දැක්ගත හැකියි. ඒ අසල පාරේ වම් පසින් දෙවනි බෝධිගරේ හෙවත් දෙවනි සමාධි බුදු පිළිමය අපට දැක්ගත හැකි වෙනවා. මෙම බෝධිගරය දෙවනි සමාධිය ලෙසින් ජනතාව අතර ප්‍රකට වී ඇත්තේ එහි ඇති සෛලමය බුදු පිළිම වහන්සේ හේතු වෙනුයි. සමාධි බුදු පිළිමය නමින් හැඳින්වුවද වීරාසනයෙන් වැඩ සිටින මේ පිළිම වහන්සේගේ දෑත බිලී ගොස් තිබේ. එහෙත් බුදු පිළිමයේ ඇති තේජාන්විත ආකර්ශනීය ස්වභාවය තවමත් එලෙසින්ම දැකගත හැකියි. නිර්මාණාත්මක ලක්ෂණ අතින් එය බොහෝ දුරට අනුරාධපුර අශෝකාරාමයේ බුදු පිළිමයට සමීපත්වයක් දක්වනවා. පිළිම වහන්සේට පිටුපසින් බෝධීන් වහන්සේ පිහිටා තිබූ බවට සලකුණු අදටත් දැකගත හැකියි. එම ගඩොල් නිර්මිතය වටා බුදු පිළිම වහන්සේලා 4 නමක් තැන්පත් කර තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම බෝධිගරයට පිටුපස සිට මීටර් 100ක් පමණ දුරින් එකල අබේගිරිය වූ සායන් නිෂ්පාදනය කර ආලේපන ශාලාවේ නටබුන් දැකගත හැකි වෙනවා.
දෙවැනි සමාධි බුද්ධ ප්‍රතිමාව පසු කරමින් ටික දුරක් මාර්ගයේ ඉදිරියට යන විට අපට තුන්වන බෝධිඝරයේ හෙවත් තුන්වන සමාධි බුද්ධ ප්‍රතිමාව හමු වෙනවා. මෙය පස්වැනි සියවසේ ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් හිමියන්ගේ වාර්තාවට අනුව අභයගිරියේ පැරණිතම බෝධිඝරය ලෙස සැලකෙනවා. බෝධිය වටා පැවති බුදු පිළිම වජ්‍රාසනයේ යුක්ත වූ අතර මෙහි වූ බෝධිය දඹදිව ශ්‍රී මහා බෝධියේ බීජයකින් හටගත්තක් වෙනවා. මෙහි අවධි 4ක ඉදිකිරීම් දැක්ගත හැකියි. මෙහි ප්‍රධාන කොටස් ලෙස සමාධි බුදු පිළිමය, බෝධි ආවාටය, සිරිපතුල් ගල, වජ්‍රාසනය, සෙල් ලිපිය දැකගත හැකියි. අදට ගිහින් එන්නම්. තවත් දවසකින් හම්බ වෙනකම් සතුටින් පරිස්සමට ඉන්න.